right අතරම ඕකට පේනවනේ හරි බබා මෙන්න මේ ගානක් හදද්දී පළවෙනිම පියවර තමයි අපිට මේ ගාන පුතේ වර්ගමූල තියෙන්න බෑ මොනවද තියෙන්න බැරි වර්ගමූල තියෙන්න බෑ එහෙනම් කිසියම් ගානක පුතේ වර්ගමූලයක් තිබ්බොත් මතක තියාගන්න ඒ වර්ගමූලෙ පුතේ දර්ශක ආකාරයෙන් ලියන්න ඕන they will have to keep as the indices right බබා මෙන්න මෙයාගේ මේ දීලා තියෙන එක දර්ශක ආකාරයෙන් මම ලියන්නේ මෙහෙම මේ සංඛ්‍යාව බලෙත් එක්කම ලියනවා ලියලා ඉරක් ගහලා පුතේ යටට දානවා මේ කොක්කේ තියෙන අංගෙ තේරුණාද මං කියපු එක පැහැදිලිද දර්ශකයේ ලිව්වා ඉරක් ගැහුවා කොක්කේ තියෙන අංගෙ යටට දැම්ම හැබැයි මෙන්න මේ වගේ ගානක බබා බලන්න කොක්කේ අගයක් නැහැ නැති වුණාට කොක්කේ අගයක් නැත්තම් පුතේ කොක්කේ තියෙන්නේ කීයද? 2. කීය තියෙන්නේ? 0.15 over තේරුණාද? එයා යටින් ඉරක් ගැහුවා කොක්කේ අගේ යටට දැම්මා. මෙතන අගයක් නැත්තම් එතකොට දර්ශකයේ කීයක් තියෙන්නේ පුතේ වෙනම සංඛ්‍යාව? 1. තේරුණාද? ඒ කාරණා ටික හොඳට ඔළුවේ තියාගන්න ඕන. දර්ශකයක් තියෙනවා නම් ඌ යටින් ඉරක් ගෙවුවා කොක්කගේ යටට දැම්මා දර්ශකයක් නැත්තම් තියෙන්නේ 1 කොක්කයක් නැත්තම් තියෙන්නේ කීයද 2 පැහැදිලිද කරුම එකටවත් මේ පාර මෙහෙම වුවත් එහෙම ඕකත් දාලා ඕකත් දානවා පුතේ දෙක ඔයා මේ විදිහට ඇතුලේ උත්තරේ හැමම ගන්නවා බය නැතු එළිය දෙක හැමම තියෙනවා දැන් පුතේ දර්ශක දෙකක් આવොත් ඒ දර්ශක දෙක මොකද වෙන්න ඕනේ ಗುಣ වෙන්න ඕන. ඒකට කවුරුත් නැත්තම් එක 2 වරක් දෙක උඩට ගොඩින් උනුන 6යි යටපස්සලක් එක 5යි. තේරුණාද කාරණා ටික? හරි ඒවා එද්දි බය වෙන්න එපා. දර්ශක දෙක ගුණ කරන එකයි කරන්නේ. හරි? තව මේකටත් අපිට આવුත් එහෙම 10 හරි කියලා නැත්තම් 6 හරි කියලා. ඔය කපපියව ඊට පස්සේ. දැන් කපල අවසාන උත්තරේ තමයි දාන්නේ කොහොම හරි දර්ශක ආකාරයට ලියලා ඒ වැඩේ ඉවර කරගන්න ඕනේ. හරි එහෙනම් පුතේ දැන් අපේ මේ කතාවේ මොකක්ද වෙන්නේ 0.0.05 ලිව්වා ඉරක් ගැහුවා යටට කීයද පුතේ දාන්නේ 7 තේරුණාද කතාව පුතේ පියවරෙන් පියවර තේරෙන්නේ නැත්නම් අහන්න හරි right ඊළඟට තමයි මේකට පුතේ අපි දාන්නේ මොන පදේද ලඝු පදේ මොන පදේද දාන්නේ ලඝු පදේ ඒ වර්ගමූලය අයින් කරලා ඉවර වෙලා. හරි. මම මේකට බෙහෙම කියාගෙන යන්නම්. ඔතේ අපිට විභාගයට අහලා තියෙනවා සහ අහන්න පුළුවන්. අහලා තියෙනවා. මෙන්න මේක අමතරව තව 5 වගේ වෙනම ගයක් කොහොමද දෙනවා? එකතු කිරීම කරා. තේරුණාද? එළදෙන. ඔතේ මනෝපාර ගහගෙන ගෙදර ගිහිල්ලා පිටරේකට ඈ. මෙන්න මෙහෙම ආවොත් පුතේ එකතු කිරීම හෝ වේවා අඩු කිරීම හෝ වේවා ආවොත් ඔයා මේක හදන්න එපා. මේක ගැන හිතන්න එපා. මේක ගන්න එපා ගන්නට. තේරුණේ මං කියන එක? මේක ගන්නට ගන්න එපා. ඔයා මේ ටික විතරක් ಗುಣ කිරීම බෙදීම විතරයි අපිට මේකෙන් හදන්න පුළුවන්. හරි? එහෙම වුණොත් ඔයා මේ ටික වෙනම හදලා අවසාන කරගන්න උත්තරේ තනියම ගන්න. තේරුණාද? ඉස්සරහින් පොඩක් ඉඩ තියාගන්න. අවසානෙට මේ හැම එකටම පහ ඉස්සරහට මලුත් එක දාගෙන එන්න. තේරුණාද මල බලන්න? හරි? මේක අවසානටම දාලා අවසානට වල මේ ආපුත්තරේ මේක අඩු කරලා පෙන්නන්නේ මේක අවසානට දාගෙන එන්න. තේරුණානේ? ඒක මම ඒ නිසා දැන් ආය දන්නේ නැහැ. හරි. ඊළඟට බබා අපි කරන වැඩේ මේ හැම පදයකටම ලඝු වෙන වෙනම දාන්න. හරිද? මෙයාට වෙනම. හරි දැන් මම කියන්න LG 0.005 3 යට 4. එතකොට පුතේ ගුණ කිරීම මොකක් වෙනවද? එකතු කිරීම වෙනවා. මෙයාටත් ලඝු වෙනම දාන්න. පුතේ බෙදීම මොකක් වෙනවද? අඩු කිරීම වෙනවා. තේරුණාද මම කියපේක? බබා මෙයාට තව සංඛ්‍යාවක් આવොත් මොකද වෙන්නේ?
එහෙම වුණොත් බෙදීමට තියෙන ඔක්කොම පුතේ අඩු කිරීම විදිහට ලියන්න. හරි? බෙදීමට ඔක්කොම අඩු කිරීම විදිහට ලියාගෙන යන්න. කතාව පැහැදිලිද තේරුණාද? හරි ගුණ කිරීමට එකතු කිරීම දාන්න එපා. බෙදීමට ඉන්න හැම කෙනෙක්ම රින්. හරිනේ? right. දැන් ලොකු දෙයක් නිසා ඒක ගන්න. right. ඊට පස්සේ ඊළඟ පියවර තමයි මේ පියවර වල ටික තමයි මතක තියාගන්න ඕනේ. මේ පියවර වල හැම ගානකටම කරගෙන යන්න එච්චරයි. ඊළඟ පියවර තමයි පුතේ දර්ශක තියෙනවා නම් ඒවා ලඝු වලින් ඉස්සරහට දාන්න ඕනේ. මෙයාගේ තියෙනවා දර්ශකයක්. ඔව්. මේ තියෙන ෂට් එක 4න් 3 ඉස්සරහට. මෙයා ඉස්සරහට. මෙයාගේ ඉන්නවද? නෑ. තේරුණානේ? හරි. දැන් එහෙනම් කවුද මෙන්න 3 යට 4යි ලඝු 0.0.05 දාන මෙයා ඉස්සරහට එනවා 2යි ලඝු 23 හරි මොකේ කවුරුත් නැහැ විතර එහෙම තේරුණාද ඔය පියවරත් තේරුණාද හැමෝටම ඊළඟට යන්නේ ලඝු හොයන්නේ පුතේ මේ ලඝු පදයෙන් පිටිපස්සේ ආය විතරයි මෙයාලා හොයන්න යන්නේ තේරුණාද එයා එහෙම්මම තියෙනවා 3 යට 4යි right ඊළඟට පූර්ණාංශය හොයලා තමයි පුතේ ලඝු පද බලන්නේ පූර්ණාංශය හොයන්නේ කොහොමද කිසියම් සංඛ්‍යාවක පුතේ මේ පූර්ණ සංඛ්‍යා කොටසේ තියෙන ඉලක්කම් ගාන බලනවා මේක ඉලක්කම් කීයක් තියෙනවද සුබන් දෙකයි ඒ ඉලක්කම් ගානින් කීයද අඩු කරන්නේ එකක් අඩු කරනවා එතකොට පුතේ පූර්ණාංශය කීයද එකයි තේරුණාද ඒක හොයලා තමයි 26 6 දෙක බලන්න. ඒක හතරක් බලන්න බෑ පහක් දෙනයක් එන්නේ නැහැ හතරයි බලන්නේ. එතකොට මේක බලන්නේ කොහොමද? 26 ඉස්සරහ තීරුවෙන් 26 හරි ඊට පස්සේ උඩ 6 කෙනෙන් තියන අගේ බලලා අර චූටි තීරු වල 2 කෙනෙන් තියන අගේ මේකට එකතු කරන්න ඕන. තේරුණාද? මෙහෙම එකක් නැති වුණොත් මේ අගේ විතරක් ලියන්න. හරිනේ? මේකක් නැති වුණොත් 26 බිංදුව බලන්න පිටිපස්සට බිංදුව තියෙනවා කියලා හිතනවා. හරි එහෙනම් මෙයාගේ පූර්ණාංශය කීයද 2යි නේ මෙයාගේ පූර්ණාංශය කීයද 1යි නේ දශම ගත්තොත් පිටිපස්සේ ආය ගන්න නැහැ මේ පූර්ණ සංඛ්‍යා කොටස ඉදිරි ඉලක්කම් ගණන් කරලා එකක් අඩු කරලා තමයි පූර්ණාංශය ලියන්නේ හරි බබා බිංදුවයි දශම ගණනක් ආවොත් ඔක වෙනස් වෙනවා දැන් පූර්ණාංශය කීයද ඍණ 2යි පුතේ පළවෙනි බිංදුවත් එක්ක තියෙන බිංදු ගාන මම ඍණ විදිහට දානවා. මොකක් විදිහට දාන්නේ? ඍණ විදිහට. තේරුණාද? බිංදුවේ දශම ගණන් වල අනිවාර්යෙන් පූර්ණාංශය මොනවා කියද්ද? ඍණ. තේරුණාද? හැබැයි මේ ඍණ එක දාන්න ඕනේ පුතේ උඩින්. යටින් නෙමෙයි දාන්න. කතාව පැහැදිලිද? උඩින් දාන්න ඕනේ. හරි. එහෙනම් මේකේ පූර්ණාංශය ඉක්මන කියන්න. බිංදුවේ දෙකේ. ඉක්මන. පූර්ණාංශය කීයද? ऋण 5 කියන්නේ වියුති 5 අපිට කියනවා අපි වියුති කියලා බා 5 බා තේරුණාද වියුති 5යි පළවෙනි බිංදුවත් එක්ක තියෙන බිංදු ගන්න ඈ මේකත් එක්කම 1 2 3 4 5යි මෙහෙ බිංදු තිබ්බට ඒවා ගණන් ගන්නෑ එකට තියෙන බිංදු ගන්න විතරයි තේරුණාද හැමෝටම පැහැදිලිද මම හිතනවා තේරෙන්න ඕනේ තේරුණාද හරි එහෙනම් මම කල කියන්නේ මේකේ පූර්ණාංශය කීයද කීයද වියුති 3 ඍණ 3 පැහැදිලිද? පරික්ක ලකුණු අතර ගන්න. ඊළඟට පුතේ බලන්නේ පහේ බිංදුව බලන්න බෑ අපිට. පිටිපස්සට ඕන තරම් බිංදු තියනවා කියලා හිතලා අපි බලන්නේ කීයද? 50 බිංදුව. තේරුණාද හැමෝටම? මොකද බලන්නේ? 50 බිංදුව. හරි. කීයද දෙන්නේ? 69 නෝද? 69යි 90. හරි. ඊළඟට දෙක ගුණ කිරීම මෙයාගේ පුතේ පූර්ණාංශය කීයද? ඒක දශම නේ මොකුත් නෑ එහෙනම් කෙලිම ඉලක්කම් දෙකයි දෙකෙන් එකක් කියපුවම උත්තරේ කීයද? 1යි දශම නේ. හරිනේ? 23 බිංදුව. ඉක්මනට කියන්නේ 1යි දශම 30යි 17. අතනේ? ඍණ මෙයාගේ පූර්ණාංශය කීයද? පූර්ණාංශය කීයද? වියුති 3යි. පළවෙනි බිංදුවත් එක්ක බිංදු 3යිනේ. දශම 92 1 4. 92 කෙලින් උඩ තියෙන එකේ කෙලින් අගේ කියන්නේ ඉක්මනට 92 1. ඈ?
96 කටහල කතා කරපියම්කෝ. හැබැයි පුතේ මේකේ ඉලක්කම් 4ක් මුලේව ගණන් ගන්න නැහැ. එතකොට 92 එක බැලුවා. අර චූටි තීරවල පුතේ 4 කෙලින් තියෙන අගේ කියන්නේ. දෙකද? ඒ දෙක මේකට මොකද කරන්නේ? එකතු කරන්න. තේරුණාද මොනවද? පැහැදිලිද? අර උත්තරේ කීයද බබා ගණන් එන්නේ? 96යි 40 කීයද එහෙනම් 5. තේරුණාද මොනවද? හරි. ඊළඟ එක බබා වන් බෙගු එයාට අනුව ಗುಣ කරන බෙදෙනවා ටික කරලා ඉන්නවා. මෙයාගේ ಗುಣ කිරීමක් බෙදීමක් මොකුත් තියනවද? පුතේ බබා වලද නැත්තනකෝ. බෙගුණි මෙයා පැත්ත කරයි. කරවඩන. දැන් පෙලේ භාගිනවත් අපි. ඔය කෙනෙක් මොන පෙලේ කරනවා? මාරේ වෙද්දක් කියවන රහමේ හරක් වගේ. අනක් පල්ලම ගලලා එළදෙන. මේකේ තියනවද මොකුත්? ಗುಣ කිරීම බෙදීම තියනවද? නැහැ. පැහැදිලිද? මෙයාගේ තියනවද නැද්ද? තියෙනවා. හැබැයි පුතේ මට මෙයා ಗುಣ කරන එක ලොකු සීන් එකක් නෑ. මොකද මේකේ ඍණාගයක් නෑනේ. පැහැදිලිද? මෙයාට අවුලකුත් නෑ. එයායි කිසිම ප්‍රශ්නයක් නෑ. එයා හැමෝම ඉන්නවා. මෙයා සාමාන්‍ය විදිහට අපිට ಗುಣ කර හැකි බබා දෙවරක් 14න් 4 දැම්ම එකක් ඉදිරි දෙවරක් 1 2 1 3යි. දෙවරක් 12න් 2 දැම්ම එකක් ඉදිරි. දෙවරක් 3 1යි 7යි. දශමයේ ඉලක්කම් 4ක් තිබුණා මේකෙත් 4ක් තියෙනවා දෙවරක් 1 2. ඕකනේ ඉන්නේ. පැහැදිලිද? මෙතන තමයි උල තියෙන්නේ. ඔයා මෙන්න මේ සුළු කරන එක බබා මෙතන කරන්නේ නැතුව කටුකොලයක කරන්නත් එපා. පේපර් එකේම වෙනම සයිඩ් එක කරන්න. මේ විවිධ ගුණ කරන එක තමයි උලකට හිටින්නේ. ඒකේ අවුල තමයි පුතේ මෙන්න මේක. හරි. ඉස්සරහට මේක කියන්නේ. පුතේ දැන් මේකේ ඇත්ත කතාවක් මොකද්ද කරන්නේ? 3න් මේක ಗುಣ කරලා එන උත්තරේ කීයද බෙදන්න ඕනේ? 4න් නේද බෙදන්න ඕනේ? ඔන්න විවිධ ಗುಣ කරන විදිය හොඳට බලා ගන්න. හරි? ඔන්න ඒක මොකක්ද? හරි බලාගන්න විදිහ ගුණ කරන විදිය. පුතේ දැන් මම යන්නේ 3 ගුණ කරන්න විවෘති 3.69යි 90. හරිද? ඕක ගුණ කරද්දී එන අවුල තමයි පුතේ මේ 3 ලකුණ මොකක්ද? ඍණ. මුගේ ලකුණ මොකක්ද? මේක අපි ලකු පොතෙන් බලලා ගත්ත එකක් නේ. ලකු පොතේ කියන්නේ ඍණද? ඍණ තිබ්බද ලකු පොතේ නෑනේ. එහෙනම් ලඝුපතෙන් ආපු එක ධන. මූ වෙනම පූර්ණාංශය කියලා එකම හොයවුවා. ඒක ඍණ. එහෙනම් පුතේ මේ එකාගෙම ධනයි ඍණයි කියලා එකම සංඛ්‍යාවේ දෙකක් තියෙනවා. අර සිංහ බාහුව. නේද? එකම සංඛ්‍යාවේ දැන් මේකේ අවුලක් වුනේ නැත්තේ ඇයි? මේකක් ධන මේකක් ධන හින්දා සාමාන්‍ය එකම වර්ගෙමයි ගුණ කරගෙන ආවා. පැහැදිලිද? මේකේ අවුල යන්නේ හේතුව මේක ඍණ මේක ධන. ඒ නිසා එක ගුණ කරද්දී අවුලක් එනවා. හොඳට බලා ගන්න ඒ කවුරු ලේන විදිය. බබා මෙන්න මේ සංඛ්‍යාවේ මෙහෙම මතක තියාගන්න. පුතේ මේ පිටිපස්සෙන් ඉන්නේ කෙල්ලෝ. පිටිපස්සෙන් ඉන්නේ කවුද? කෙල්ලෝ. කොහොම මතක තියාගන්න. අය වගේ දෙන්නේ. ඉස්සරහින් ඉන්නේ කොල්ලෝ. තේරුණාද? ඒතර කොල්ලයි කෙල්ලයි කියන්නේ කපල් එකක්. මේ මැද තියෙන කතාව. දශම දින කතාව. එහෙනම් මම මතක තියාගන්න. කොල්ලා මේක අපේ ශ්‍රී ලංකාව බං මේ හදන්න අමාරුයි. දැන් මිනිහෙකුට කෝල් එකක් ආන්සර් කරන්න බැරි හේතුවක් නිසානේ. මේක නෑ දිගට මාරක බැටරි බහින ගන්න. බැටරි බහින ගන්න. ඒ ලංකාවේ හැටි බබා පිටරට එහෙම නෑ. දැන් ලංකාවේ බලන්න. අර කොහරි පාරක බිල්ඩින් එක ගහන් තියෙනවා අන්ත්‍රාවයි කියලා. අපේ ඕකටම ගිහිල්ලා කෝට්ටක් හරි ගහලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක බෝඩ් එක නැත්තම් අවුලක් නෑ. සාමාන්‍ය විදිහට යනවා. දැන් ලයිට් කරන ඉස්කෝලේ යන කොල්ල බලන්න. අන්ත්‍රාවයි කියලා ගහන් තියෙන ලයිට් කරන ගාවට ගිහලා අරකට වැලක් හරි දානවා. පඩ ගාලා පොක්කනවා. බෝඩ් එක නැත්තම් නවත්තන්නේ. ඒ ලංකාවේ හැටි බබා. සාමාන්‍ය මම නම් මිනිහට කෝල් එකක් ගත්තාම ආන්සර් කරන්නේ නැත්තම් මම ඒ වෙලාවේ ගන්න නැහැ. විනාඩි 5 10ක් ඉන්නවා. මොකද ඉන්නේ මම බැරිකමක් තියෙනවනේ. හරි. අහගන්න. බබා මම මේ වෙලාවේ අහගන්න. මේ කොල්ලයි කෙල්ලයි කියන මේ පවුල කෆල් එක මම මොහොතකට වෙන් කරනවා.
කොල්ලා වෙනම පුතේ කොල්ලා ගියා නම් එතන හිස් කෙල්ල වෙනම එතන මෙතන කෙල්ල කසාදේ වටින්නේ කෙල්ලටනේ නිසා කෙල්ල ගාව තමයි කසාදේ සාජිගේ තියාගෙන ඉන්නේ හැම ගෙදර. ඒවා ඉගෙන ගන්න දන්නේ නැත්නම් කොල්ලෝ ඒවා මුලින්ම තමන්ගේ ඒවා විනාශ කරලා දාපන් උඩට බැලුවා. හරිද? එතකොට ඔන්න කොල්ලා වෙන් කරා කොල්ලා වෙනම කෙල්ල වෙනම. එතකොට පුතේ කොල්ලා ගියාට පස්සේ මෙතන හිස් බිඳුව දශම කසාදේ කෙල්ල ගාව හිමම තියෙනවා. හරිද? ආන්ගේම වෙන් කරලා පුතේ මෙයා වෙනම තුනෙන් ගුණ කරනවා මෙයා වෙනම තුනෙන් ගුණ කරනවා. පැහැදිලිද? ඒ ගුණ කරාට පස්සේ තුන්වර බිඳුව කීයද? 3යි 3 9 27 7 දැම්ම දෙකක් ඉතිරි 3 9 27 2යි 29 9 දැම්ම දෙකක් ඉතිරි 3 6 18යි 18යි 2යි කියනවා 20යි හරිද බලන්න හරිද ගුණ කරලා හරිද බලන්න හරිද පුතේ දශමෙන් දකුණු පැත්තේ ඉලක්කම් 2යි එහෙනම් 4යි මේකෙත් එහෙනම් දකුණු 4ක් තියලා දශමෙ තියෙනවා තේරුණාද කතාව පැහැදිලිද තේරුණාද හරියට අවුලක් තියෙනවා කියන්නේ කොල්ලා වෙනම ගුණ කරනවා පුතේ කොල්ලා ඍණ කීයද 9 පැහැදිලිද හැමෝටම එල්ල විශ්වාස කරන්න බෑ නේ බබා අරුන් දෙන්න මොහොතකට වෙන් වෙච්ච වෙලාවේ කොල්ලා ගිය වෙලාව මෙන්න වෙන එකෙක් පැන නැත චා කැතයි දැන් මොකද වෙන්නේ එහෙම වුණාම මරා ගන්නව කොල්ලෝ දෙන්න මේ මූ එනවා මූ හොයාගෙන ඔන්න පුතේ ඍණ 9 ගාවට ධන 2 එනවා එක කෙල්ලෙකුට පුතේ කොල්ලෝ දෙන්නෙක් ඉන්න බෑ ඉන්න පුළුවන් ද දන්නේ සංස්කෘතානුව බෑ සදාචාරාත්මකව බෑ හරිද එහෙම වුණොත් මොකද වෙන්නේ මේ කොල්ලත් පුතේ මූ ගාවට ඇවිල්ලා දෙන්න මරා ගන්නවා ඔන්න ඒතර මේ කෙල්ලා ආයෙ හිස් වෙනවා මරාගෙන කොහොම හරි එකෙක් ඉතුරු වෙනවා පුතේ මේකට වඩා අඩු එකෙක් ඉතින් අඩු බඩු නේද ඔන්න එකෙක් ඉතුරු ලකුණු අසමාන නිසා ලොකුකින් පොඩි අඩු වුණා ලොකුකින් කියලා ලකුණු උත්තරේට දාපන් තේරුණාද නැද්ද තේරුණාද මොටම ඒ විදිහට මතක තියාගන්න කෙල්ල පුතේ දැන් මෙයා අවසාන ඉතින් කොහොමද ඒ ඉතුරු වෙච්ච කෙල්ලයි කොල්ලයි දෙන්න සෙට් වෙනවා ඔන්න බබා එහෙනම් මෙයාට හිමිතන මෙතනනේ කොල්ලට හිමිතන ඊතර පුතේ මෙයා කෙල්ල ගාවට යනකොට මේ ඍණ ලකුණ උඩින් තියාගෙන යන්නේ තේරුණේ කියපේ කියන්නේ මනස සදාගෙන යන්නේ කෙල්ල ගාවට යන්නේ කෙල්ල ගාව නැති විදිහ එක ඉස්සරෙන් තිබ්බර කමන්නේ කෙල්ල ගාවට යනකොට ඒක උඩින් තියාගෙන තමයි යන්නේ මතක තියාගන්න හරිද කෙල්ල ගාවට නැති මේක උඩින් තියාගෙන යනවා කෙල්ල නැති දරා ඉස්සරහ තියාගෙන හිටියා ගැවුලන්නේ ලයික් ජබයි නේ හරිද තොබි ඔය විදිහට පාඩම් කරලා දිගටම හයියෙන් කියවන්න බෑ රයිට් එහෙනම් පුතේ ඔන්න ಗುಣ කරලා ආපු උත්තරේ හරි තේරුණාද හැමෝටම පාඩම ඒ විදිහට මතක තියාගන්න ඔය අමතක වෙන්නේ එහෙනම් ඔන්න මේකෙන් මේක ಗುಣ කරා ಗುಣ කරලා ආපු උත්තරේ පුතේ මේක නේද පැහැදිලිද ඊට පස්සේ පුතේ කරන වැඩේ මෙයා දැන් බෙදන්න ඕනේ කීයෙන්ද දැන් වීති 7.0.970 පුතේ බෙදන්න ඕනේ කීයෙන්ද දැන් කීයද බෙදන්න ඕනේ 4 තේරුණාද එහෙනම් මොන ಗುಣ කරන විදිය දැන් පුළුවන් ඈ පුළුවන් නේ මොකක්ද උනේ ගුණ කරගෙන දැන් විදිහට බෙදන විදිය බලාගන්න. පුතේ මේක මෙතන තිබ්බේ 8 නම් ඔයාට බෙදන එක නැති කිසිම ගින්නක් නැහැ. පැහැදිලිද මං කියපු එක? මෙතන තිබ්බේ 8 නම් කිසිම අවුලක් නැහැ. ඍණාට පුතේ 4ෙන් බෙදපුවම උත්තරේ මොන දෙකයිද? ඍණ 2යි කතාව ඉවරයි. තේරුණාද? ඊට පස්සේ මෙයා නිකන් බෙදාගෙන යන්න බිඳුවට බැලුවා නෑ බිඳුවයි එහෙනම් 9ට බැලුවා 2යි දෙවරක් 4 8යි 14 කියලා මම බෙදාගෙන යනවා. තේරුණාද මම කියපු කතාව පැහැදිලිද හැමෝටම? හරි. එහෙනම් මෙතන බෙදෙන එකක් තිබ්බත් පුතේ ගින්නක් නැහැ. මෙතන 12 තිබ්බට ගින්නක් නැහැ. 4 තිබ්බට ගින්නක් නැහැ. ඍණ 4 ධනෙන් බෙදලා මෙතන ඍණ වලින් උත්තරය තියෙනවා. තේරුණාද? එහෙනම් අවුල යන්නේ මොකක්ද? මේ 7 කියන එක පුතේ 4ෙන් බෙදෙන්නේ නැහැ. තේරුණාද මම කියන එක? මොකද මේක පුතේ 4ෙන් බෙදලා 1යි කියලා දාලා 3යි කියලා දාලා මෙහින් ඍණ ගානක් ඉතුරු කරලා මෙහින් ඍණ එන්නේ මෙහින් ධන එන්නේ එහෙම ඍණයි ධනයි කලවම් වෙන්න බෑ සංඛ්‍යාවක. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් මෙතන පුතේ බෙදෙන කෙනෙක් බවට හදා ගන්න මට වෙනවා. තේරුණාද මම කියන එක?
හරි. මෙතන කෙනෙක් බවට හදාගන්න විදිහ නම් හොඳට බලන්න. පුතේ මෙතනත් මම කෙල්ලයි කොල්ලයි මොහොතකට වෙන් කරනවා. ඍණ 7. එතකොට මනස් නැහැ ඉස්සරහ තියාගෙන යන්නේ. එතන කොල්ලා කියන කෙල්ල කවුද? 0.970. right. එහෙනම් පුතේ මෙතන මම හදාගන්නේ මෙයාගෙන් බෙදෙන මෙයාට වඩා වැඩියගේ. මොකද්ද මම කිව්වේ? 4න් බෙදෙන 7ට වඩා වැඩියගේ මොකක්ද එහෙනම්? කවුද බබාගේ? 8 නේද? තේරුණාද? මෙතන තිබ්බේ 6 වගේ නම් ඒත් 8 තමයි. එතකොට පුතේ එහෙනම් පුතේ මෙතන ඍණ 7 තියෙනවා. ඍණාට වෙන්න මේකට තව කවුද අඩු? මොන එකක්ද අඩු? පුතේ ඍණ එකක්ම ආවොත් නේද ලකුණු සමාන නිසා මේ දෙන්න එකතු වෙලා ඍණාට වෙන්නේ. තේරුණාද මම කියන එක? ලකුණු සමාන නිසා මේ දෙන්න එකතු වෙලා ඍණාට වෙනවා. එහෙනම් මට ඍණ එකක් දැම්මේ. මම අර ඉස්සෙල්ලා කියන්නේ පුතේ 6 වගේ තිබ්බනම් ඍණ කීයද දාන්නේ? 2. තේරුණාද? 5 වගේ තිබ්බනම් ඍණ කීයද දාන්නේ? 3. තේරුණාද? එතකොට ඍණ 3ක් දාන්න පුළුවන්. හැබැයි පුතේ ධන 3කුත් දාන්න ඕන. තේරුණාද? ඍණ එකක් දැම්මොත් මොන එකක්ද දාන්නේ? ධන 1. කතාව පැහැදිලිද? එතකොට බලන් ඉන්න පුතේ ඈ. හරි. එහෙනම් මෙන්න කෙල්ලයි කොල්ලයි වෙන් කරාම හොතකට ඍණ 7යි. එතන පුතේ කෙල්ල එන්නේ කවුද? එතන කෙල්ල ගියාට පස්සේ හැම වෙලාවෙම පුතේ කොල්ලා ගියාට පස්සේ මෙතන බිංදුව තියෙන්නේ ඈ. 0.970. පැහැදිලිද කතාව හැමෝටම තේරුණාද බබා? හරි. එහෙනම් පුතේ ඍණාට එන්න මෙතන මම මොන එකක්ද දාන්නේ? ඍණ 1. ආයි මොන එකක්ද දාන්නේ? ධන 1. තේරුණාද? පුතේ ඍණ 7යි ඍණ 1යි දෙන්න එකතු වෙලා එහෙනම් ඔන්න ඍණාට හදනවා. පැහැදිලිද? මෙයා පයින්නේ මේ ගොල්ලෝ නේද කොට බබා ඌ පයින්නේ මේ අර හොරෙන් එතන රින්ගනවා. 1 කීයද? 0.970. පැහැදිලිද ඔක්කොම තේරුණාද? දැන් බබා එහෙනම් ඔන්න ඔය කියන සෙට් එක දෙකම එකට කොහොම ලියන්න කමක් නැහැ. ලියලා පුතේ 4ෙන් බෙදන්න පටන් ගන්න. ඍණාට 4ෙන් බෙදපුවම උත්තරේ මොකක්ද එන්නේ? මොන දෙකයිද? ඍණ 2. තේරුණාද? ඒක ඇතුලින් බෙදලා ඉවර කරගන්න. ඊට පස්සේ මෙයා බෙදන්න පටන් ගන්න. 1ට 4 ඒවා තියෙනවද? තියෙනවද? නෑ බිංදුවයි බිංදුවරක් අතර බිංදුවයි ඉතුරු එකයි මම ඉතින් මෙතන එක බලන්න දානවා. 10ට 4 ඒවා කීයද? 2යි දෙවරක් අතර කීයද බබා? 8යි ඉතුරු 2යි 29ට 4 ඒවා කීයද? 7යි 4ක් අතර කීයද? 28යි 14ට 4 ඒවා 4යි 4 වරක් අතර 16යි එකක් ඉතුරුයි 10ට 4 ඒවා කීයද? 2යි දෙවරක් අතර 8යි ඉතුරු 2යි 20ට 5යි. තේරුණාද මම කියපේක පැහැදිලිද? දැන් පුතා ආපහු මේ කෙල්ලයි කොල්ලයි දෙන්න සෙට් වෙනවා. මෙයාට උරුම තැන මෙතන. එහෙනම් පුතේ අවසාන උත්තරේ මොකක්ද වෙන්නේ? ඔන්න කෙල්ල ගාවට යනකොට මනස් තියාගෙන යන්නේ ඍණ ලකුණු උඩ තියා ගන්නවා. ඔන්න 27යි 425. තේරුණාද? බබා මේක ඉලක්කම් 5ක් ආවොත් ඔයා මේ 5ක් දාලා හදන්න බෑ අපිට. එහෙම වුණොත් මේක වට යනවා. ඒක දැන් මොනද දැන් පස්සේ කරන්න. එහෙනම් පුතේ මෙන්න බෙදපු විදිය. තේරුණාද හැමෝටම? ඔන්න බෙදපු විදිය. එහෙනම් පුතේ අවසාන මේකෙන් ගුණ කරපුවම මට ආව මේ උත්තරේ. ඒ උත්තරේ මේකෙන් 4ෙන් බෙදපුවම ආව මේ උත්තරේ. එහෙනම් අවසාන එක මොකද්ද? වියුති 2.27යි 42යි කීයද? 5. තේරුණානේ කොටම? පැහැදිලිනේ? හරි. දැන් බබා ඔතන ගහන්න ඕන හොඳට බලා ගන්න කතාව සෙට් වෙන විදිය. ඒතර මේ වගේත් ඔයාලට හදිසියෙම ගුණ කිරීම හරි දර්ශකයක් තිබ්බොත් අර විදියට වෙනම හදන්න ඕන. හරි කටකොලයක හදන්න එපා. එතරම් හදන්න ඕන. පැහැදිලිද? හරි. දැන් බබා මෙහෙම හිතන්න. මෙතන කවුද ඉන්නවා කියෝ අපි? කොල්ල. පිටිපස්සේ ඉන්නේ කවුද? කෙල්ල. මෙතන කෙල්ල, කොල්ලා, කෙල්ල, කොල්ලා. දැන් කපල් කීයක් ඉන්නවද?
කොහොමද ඊට පස්සේ අර කනබල කොහොමද කියද්දි දේව කනබල ඈ හරි දැන් බබා කපල් කීයක් ඉන්නවද කපල් 3යිනේ මේ විතර මේ කපල් 3 බබා ඔයාලා කවදා හරි අනාගතේ බැන්දේ යාළුවෝ සෙට් එක කියන්නකෝ උදාහරණයක් විදියට හරි බන්දේ වෙන කොල්ලෝ කෙල්ලෝයි දැන් මේ මං කියන්නේ හරිද නැත්නම් කිය යා බර් බදින්න කිව්වා අපිට කියලා කියයි ඈ කවදා හරි කසාද බෙදලා ඉන්නේ පන්දි යාළුවෝ සෙට් එක ඔන්න යාළුවෝ සෙට් එක බබා දැන් එක යාළුවෙක්ගේ ගෙදර ගිහින් ඉන්නේ හරිද දැන් එහෙම ගෙදර ගියාට පස්සේ පුතේ ඔක්කොම යාළුවෝ නම් අර පාක්වල ඉන්න වගේ කරටක් දාගෙන පුටු වල වෙන තැනක වාඩි වෙලා ඉන්නවද එහෙම ඉන්නවද නෑ ඔය එක කපල් එකක් ගිහින් අර බාංකුවේ කපල් එක ආය එකක් ගිහින් ඇතුලේ පුටු උඩ කපල් එක ආය කුස්සිය බැමුනේ නෑ ආය කපල් එක දැන් එහෙම ඉන්නේ නෑනේ නේද අනික බැඳලානේ මේ කසාදනේ මේ වැඳ තියෙන්නේ හරි එතකොට ඇත්තටම කොහොමද ඉන්නේ එහෙනම් එහෙම ගෙදරට යාළුවෙක් ගියපුවාම කොහොමද ඉන්නේ කොල්ලෝ ටික වෙනම බුදුබණ පදයක් අහන්න වෙනම සෙට් වෙනවා කෙල්ලෝ ටික අඩියක් ගහන්න වෙනම සෙට් වෙනවා. ඔහොම නෙවෙන්නේ නැත්ත කතාව නේ. එහෙනම් කොල්ලෝ ටික වෙනම සෙට් වෙනවා කෙල්ලෝ ටික මොකද වෙන්නේ? වෙනම සෙට් වෙනවා. ඒක නැත්ත කතාව. කතාව මේ විදිහට මතක තියාගන්න. නෑ ජීවිතේ වර්ධින්නේ නැහැ. හරි. ඔන්න කොල්ලෝ ටික වෙනම සෙට් වෙනවා. එහෙනම් මෙතන කොල්ලා කවුද බබා? කොල්ලා කවුද? මොන දෙකද? රින දෙක. අර කොල්ලෝ ඉඳි පුතේ අර මනස් නෑ. ඒක ඉස්සරහ තියාගෙන යන්න. හරිද? තේරුණානේ? ඊළඟ අපිට ඉස්සර තියාගෙන යන්න. මෙතන කොල්ලා කවුද? දාන දෙක. බබා. මෙතන කොල්ලා කවුද? ඇත්තටම මෙතන කොල්ලට පුතේ ලකුණු කීයක් තියෙනවද? පුතේ ඍණ ව්‍යුති ගණන් වල හැම වෙලාවෙම කොල්ලට ලකුණු දෙකක් තියෙනවා. මොකද මේක ඉස්සරහම කවුරුද නැත්තම් පුතේ ලකුණ මොකද්ද? ධනනේ. එතන මුණ ධනයි ඍණයි කියලා ලකුණු කීයක් තියෙනවද? දෙකක්. එතකොට ඒ දෙක ගුණ කරලා තමයි අවසාන ලකුණ ගන්න. දැන් මෙතන ධනක් ඍණ. හැබැයි කෙල්ලගේ ලකුණ තමයි ඉස්සරහින් තියෙන්නේ. එතකොට මේ ඉස්සරහින් තියෙන ලකුණ මෙයාටත් අයිති මෙයාටත් අයිති. තේරුණාද? අර මේ ඍණ ලකුණ පුතේ උඩින් දාන්නේ ඒක යාට විතරක් අයිති නිසා. තේරුණාද? එතන මුඩ විතරක් අයිති ඍණ එකක් මුඩ තියෙනවා. අර ඔක්කොටම පොදුවේ තියෙන ධන එකක් තියෙනවා. එතකොට මේ දෙක ගුණ කරපුවාම ඍණ දෙකයි. තේරුණාද? එහෙනම් මෙතන කොල්ලට ලකුණු කීයක් තියෙනවද? දෙක. මේ කොල්ලට ලකුණු දෙකයි. කවුද? ඍණයි ඍණයි. තේරුණාද කියන එක? කෙල්ලගේ ලකුණ මොකද්ද? ඍණ. කතාව පැහැදිලිද? හරි. එහෙනම් මෙතන ඔන්න කොල්ල දානවා කවුද පුතේ? ඍණයි ගුණ කරපුවාම මොන තුනයිද? ධන තුනයි. කතාව පැහැදිලිද? හරි. ඔන්න පුතේ කොල්ල ටික වෙනම සෙට් වුණා. කෙල්ල ටික වෙනම සෙට් වෙනවා. හැම වෙලාවෙම කසාදේ තියෙන කෙල්ල ගාව කියලා මතක තියාගන්න. කොල්ල නැත්තම් බිඳුව තියෙනවා. එහෙනම් පුතේ උත්තරේ කියන්න එතන ඉක්මන කියන්නේ 0.2742යි 5 මෙතන කවුද කෙල්ලගේ ලකුණ ධන කොල්ල ගියා එහෙනම් කවුද පුතේ 0.72යි 34 තේරුණාද මෙතන කොල්ල ගියා පුතේ කෙල්ල කවුද එහෙනම් ඍණ 0.96යි 40 කීයද 5 කතාව තේරුණාද හැමෝටම හරි දැන් බබා පොඩි කැත වැඩක් වෙනවා මේ කොල්ලෝ ටික එකතු වෙලා එක කොල්ලෙක් හදනවා. හදනවා කොහොම හරි හදනවා ඈ. හරිද? හදන්නේ මන් දන්නේ හදනවාදී කොහොම හරි. හරිද? හරි. එතකොට පුතේ හැදෙන කොල්ලා කවුද එහෙනම්? මොන තුනයිද? ධන තුනයි. මොකද පුතේ ධන තුනයි ධන දෙකයි කියන්නේ ධන පහයි ධන පහෙන් වෙන දෙයක් කියපුවම අපෝ ධන තුනයි. නැත්නම් මේකට මේ කැපුවත් හරි. තේරුණාද? කෙල්ලෝ ටිකත් එකතු වෙලා එක කෙල්ලක් හදනවා. හැදෙලිද? හරි එතකොට පුතේ මේකයි එකතු වෙලා ඒකෙන් මේක අඩු නේද වෙන්න ඕනේ. හරි මේ දෙක පුතේ එකතු කරපුවම කීයද වෙන්නේ? 0.27යි 425 0.72යි 34 පුතේ මේ දෙක එකතු වෙනවා මේකට කවුරුත් නැත්නම් 0.5යි 6යි 7යි 9යි 9යි 0.0 හරි ඒකෙන් පුතේ එහෙනම් මේක අඩු වෙන්න ඕනේ නේද? හරි ඒකෙන් මම උතරම අඩු කරනවා 0.96යි 45 5 මෙතන 1යි 7යි 4ක් 3යි මෙතන 3යි
බිඳුව. කියන පුතේ 0.033.15. තේරුණාද? බබාලා ගාන ලියාගද්දි මෙතන ලියාගන්න. මෙන්න මෙතන පුතේ මේ කෙල්ල ඍණ වෙන්න බෑ. මෙයා මොනව වෙන්නද බැරි? ඍණ විය නොහැක. ඒක ඍණ එකක් කියන විදිය මම කියලා දෙන්නම්. මේ ගාන ඉවරද නෑ? ඍණ එකක් දාන කරගන්නේ කොහොමද කියලා. ඍණ ආවට පස්සේ. හරිද? මේක ඊදලක ගාන ලියාගන්න මේක ඍණ වෙන්න බෑ කියලා. එහෙනම් අපිට කෙල්ල ටික එකතු වෙලා එක කෙල්ලෙක් හදමු. පැහැදිලිද? හැබැයි කෙල්ලොන්ට කොල්ලොයි කෙල්ලොයි දෙකොල්ලම හැදෙන්න පුළුවන් නේද ඇත්ත කතාව. එයි මේ ඉස්සරහට ගයක් එන්න බැයිද ඕන්න? පුළුවන් නේද? අර එහෙම උනොත් පුතේ වෙන්නේ අර හැම වෙලාවෙම මම ඉස්සෙල්ලා කිව්වේ. එක කෙල්ලට කොල්ල දෙන්නෙක් ඉන්න බෑ. අවසානයේ හැදිච්ච උන් දෙන සෙට් වෙන්න යන්නේ. ඒ නිසා දෙන්නෙක් ඉන්න බැරි නම් මොකද වෙන්නේ? මූ මෙහාට ගිහිල්ලා ඒ දෙන්න මරාගෙන එකෙක් හැදෙනවා. හදලා එයයි මේ තමයි අවසානයේ සෙට් වෙන්නේ. තේරුණාද? ඒක අර කියපු කතාවම තමයි ඈ. හරි. දැන් මේක එහෙම ප්‍රශ්නයක් උනේ නෑ. එහෙනම් උදේ උත්තරේ එනවා කෙල්ල ටික එකතු කරලා හදමු කෙල්ල කවුද 0.033.15. පැහැදිලිද හැමෝටම තේරුණාද? හරි. බබා මතක තියාගන්න. හරි. මේ කියන්න. අවසානයේ පුතේ කොල්ලයි කෙල්ලයි විතරයි මතක තියාගන්න කොල්ලෝ දෙන්නෙක් හිටියොත් ඒ කොල්ලා මෙතනට ගිහිල්ලා උන් දෙන මරාගෙන එකෙක් වෙනවා. හරි අවසානයේ උන් දෙන සෙට් වෙනවා. එහෙනම් පුතේ කොල්ලන්ට හිම දෙන මෙතනනේ. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ 3.033 කීයද? 5. තේරුණාද හැමෝටම? කොල්ලන්ට හිම දෙන මෙතන කොල්ල ඇවිල්ලා දෙන්න සෙට් වෙනවා. පුතේ මේක ඉලක්කම් 5කින් තියෙන්න බෑ. කීයකින්ද තියෙන්න බැරි? 5කින් තියෙන්න බෑ. තේරුණාද? මොකද ලඝු පුතේ ඔයාලගේ බලන්න ඉලක්කම් 4 විතරයි නේද ඔක්කොම තියෙන්නේ. ඒ නිසා 5ක් ආවොත් මේ 5 වෙනිය වට යනවා. වට යන්නේ කොහොමද? 5 හෝ 5ට වඩා වැඩි නම් 5 හෝ 5ට වඩා වැඩි නම් එයාව අයින් කරලා මෙහාට එකක් මොකද කරන්නේ? එකතු කරනවා. 5ට වඩා අඩුයි නම් ඒ කියන්නේ 1 2 3 4 නම් අයින් කරනවා විතරයි එකතු කරන්නේ නැහැ. තේරුණාද? එහෙනම් අපේ අවසාන උත්තරේ එන්නේ කීයද එහෙනම්? 3.033යි දෙක නේද එන්න ඕනේ. හරි. එයාගේ අපි බලනවා මොකද්ද බබා? ඇන්ටි ලොග්. තේරුණාද කියපේක පැහැදිලිද? හරි. ඇන්ටි ලොග් බලන්න පුතේ පිටිපස්සේ කට්ටියගේ විතරයි. ඉක්මනට හොයාගෙන යන්න 0.332 තියෙන කොහෙද කියලා ඉක්මනට. තියෙන තැන හොයාගෙන යන්න. ඒක හරිය ඊට වඩා අඩුව ගෙහෙරි කියන්නේ ඉක්මනට. 6 10 7 හරියටම තියෙනවා 10 7 තියෙන කීයද පුතේ 294 පුතේ මෙතන 294 තියෙනවා එහෙනම් මම උත්තරේ ලියන්නේ මෙහෙම බලාගන්න මේ ඉස්සරහින් ඉන්න කෙනා ඉස්සරෝම ලියනවා කීයද 10 තේරුණාද සුමන් ඊළඟට උඩ ඉන්න කෙනා ලියනවා කීයද 7 තේරුණාද ඊට පස්සේ මෙන්න මේ මගේ වැඩේට ඕනේ පුතේ 290 කීයද 4 තියෙන්නේ අර 390 ඉලක්කම් පොඩි මිස්ටේක් එකක් හරි දැන් බබා අපේ වැඩේට තව කීයක්ද අඩු 8 බබා මට ඕනේ 0.332 තියෙන්නේ 0.294 මේක 300 වුණොත් බබා එතරම් 32ක් ඕනේනේ දැන් 32යි 300 වෙන ආයෙකුයි ඔක්කොම ගියක් කරනවා 38ක් වේද උනේ 38ක් ඕනේ ඒක අඩු කරලා බලන්න ඉතින් ඈ තියෙන අඩු කරන්නක් ගන්න තියෙන ඔක අඩු කරා මහලු දෙයක් ඈ හරි 38ක් තියෙනවද බලන්න චූටි තීර වල 37 තියෙනවා ඒ 37 ගන්න කමන්නේ අඩු එක ගන්න ඒ තියෙන කීයද 9 ආන්ගේ 9ක් තියෙනවා ඊට පස්සේ මෙතන. පැහැදිලිද ඔක්කොටම තේරුණාද? ඊට පස්සේ බබා කරන්නේ මේ පළවෙනි ඉලක්ක මැරලා පුතේ දශමයක් තියෙනවා. මොකද තියන්නේ? මොනවා කරන්නත් පළවෙනි ඉලක්ක මැරලා දශමයක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ බලනවා මෙතන තියෙන පූර්ණාංශය 30. ඒ යගේ කීයද? ධන 3 නේද? ඒක ධන 3 නම් පුතේ මේ දශම දකුණු පැත්තට 3 පාරක් පන්නනවා. ඒක ඍණ 3 නම් කොහෙටද පයින්නේ? කොහෙටද පයින්නේ? වම් පැත්තට ඉලක්කම් මැද නම් බිංදු දාලා පන්නනවා. පැහැදිලිද හැමෝටම?
ධන දෙක නම් දෙපාරයි පයින්නේ. ධන එක නම් එකපාරයි පයින්නේ. මෙතන බිඳුව නම් ආයේ කොහෙටවත් පයින්නේ නැහැ. හරිද? ඍණ එක නම් වම් පැත්තට එකපාරයි, ඍණ දෙක නම් වම් පැත්තට දෙපාරයි. ඒ විදිහට අවසාන උත්තරය පුතේ නම් කීයද වෙන්නේ? 1070 කීයද? 9. කියලා දශම වැඩක් නැහැ. පැහැදිලිද තේරුණාද? මම කියපු කාරණා ටික පුතේ හොඳට පුරුදු වෙන්න. හරි හරියටම බලා ගන්න. මම මේක දැන් රෙකෝඩින් එක දානවා.